අද අපි කතා කරන්නේ ආසියාලු කලාපයේ බලවත්ම බහුකාර්ය ප්‍රහාරක යානයක් ලෙස සැලකෙන චීනයේ ෂෙන්යන් J-16 යානය ගැනයි. මෙය රුසියාවේ සුප්‍රකත සුකෝයි 30 යානය පදනම් කරගෙන නිපද වූවක් වුවත්, අද වන විට එය නවීන තාක්ෂණයෙන් සන්නද්ධ වූ චීන ගුවන් හමුදාවේ ප්‍රධානතම අවියක් බවට පත්ව තිබෙනවා. J-16 යානය බහුකාර්ය මල්ටිරෝල් යානයක් ලෙස හඳුන්වන්නේ ඇයි? මන්ද මෙයට ගුවනේ සිට ගුවනට ප්‍රහාර එල්ල කිරීමට වගේම ගුවනේ සිට පොළවට සහ මුහුදේ ඇති ඉලක්ක වෙත එකසේ ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව පවතිනවා. මෙහි ඇති විශේෂත්වය වන්නේ එහි ඇති AESA රේඩාර් පද්ධතියයි. එමගින් ඊතා ඈත පරාසයක ඇති සතුරු ඉලක්ක හඳුනාගෙන ඒවා විනාශ කිරීමට අවශ්‍ය මඟ පෙන්වීම ලබා දෙනවා. ආයුධ සන්නද්ධ කිරීමේදී J-16 යානයේ සතු ශක්තිය අතිමහත්. මෙයට චීනයේ නිපද වූ PL-10 PL-15 වැනි නවීනතම මිසයිල වර්ග රැගෙන යා හැකි. විශේෂයෙන්ම සතුරු රේඩාර් පද්ධති අක්‍රිය කළ හැකි J-16D මාදිලිය විද්‍යුත් යුද ක්‍රමවේද අතින් ඉතා දියුණු මට්ටමක පවතිනවා. එන්ජින් තාක්ෂණය දෙස බැලීමේදී චීනය විසින්ම නිපදවන ලද බලවත් WS-10B එන්ජින් යුගලයකින් මේ සමන්විතයි.